මැද පෙරදිකටත් තෙල් යවන්න පුළුවන් තැනට ලංකාව හැදෙනවා වගේ එකක් බොරුවක් කිව්ව මතක නැහැ. එතකොට ඔය කොවිඩ් වසංගතේ නැතිකරන්න පැණියෙන් පුළුවන් කියලා පැණි පෙව්ව මුළු රටටම. බොරු අල්ලන්න පටන් ගන්න තියෙනවා. ඒව බොරු නෙවෙයි කියලාත් ඔප්පු කරලා තියෙනවා. ඒ ඉලක්කමේ යම් වැරද්දක් තියෙන්න පුළුවන්. හැබැයි කන්ටෙන්ට් එක සම්පූර්ණ ගත්තාම කොට්ටහචි කිව්ව කතාව ඇත්ත. මහින්දලා හොරකම් කරා, වංචා කරා, දූෂණය කරා, ජනතාවගේ බදු මුදල් මංකොල්ල කෑවා කියන එක බොරුද? ආයිබෝවන්. අදත් ඔබට හිතන්න යමක් කියන්නටයි මේ සූදානම් වෙන්නේ. මේ දවස්වල දේශපාලන කරලිය නම් උණුසුම් වෙලා තියෙන්නේ. මොකද 6 වෙනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. ඒ සඳහා පක්ෂ බොහෝමයක් තමන්ගේ කටයුතු මේ වෙලාවේ කරගෙන යනවා. ඒ අතර පෙරමුණේ ඉන්නවා ජාතික ජනබලවේගය. මොකද රජය ජනාධිපතිවරයා මේ ආදී සියල්ල හොබවන්නේ මේ වෙන විට ජාතික ජනබලවේගය. ඒ නිසාම ජාතික ජනබලවේගයට එල්ලවන විවිධ ප්‍රහාරයන් තීව්‍ර වෙලා තියෙනවා, වැඩි වෙලා තියෙනවා. ඒ අතර ප්‍රධානම කාරණාව තමයි අපි දැක්ක මේ මැතිවරණය ආරම්භයේ සිටම ජාතික ජනබලවේගයට එල්ල වෙච්ච චෝදනාවක් තමයි මේ බොරු කියනවායි කියන එක. දැන් ඔය එහෙම කියන්නේ විපක්ෂයෙන් මේ බොරු කියනවායි කියන එක තහවුරු කරන්න විවිධ කාරණා ගෙන හැරපානවා. ඒ අතර විශේෂයෙන්ම අපි දකින්නේ කොට්ටහච්චි මහමැතිවරණයේ කාලෙදි කිව්වා මහින්දලා හොරකම් කරා, ඒ සල්ලි උගණ්ඩාවේ තියෙනවා, ඒවා ගේනවා කියලා. ඊළඟ කාරණාව තමයි මේ මෑතකදී කොට්ටහච්චි කියපු කතාවක් මේ ඊයේ පෙරේදා මේ අවුරුදු 9 අප්‍රේල් මාසේ ජනාධිපතිවරයා අවුරුදු සුබ පැතුම යවපු නැති නිසා ජනතාවගේ බදු මුදල් ලක්ෂ 900 ගණක් රජයට ඉතුරු වුණායි කියලා. ඒක බොරුවක් කියලා කියනවා. එතකොට නලින් හේවගේ එක අවස්ථාවක කියනවා අපිට හිස් වෙච්ච භාණ්ඩාගාරයක් හම්බුනේ ඩොලර් මිලියන 20ක විතර භාණ්ඩාගාරයක්. කොහොම ඒකත් බොරුවක්. මෙන්න මේ වගේ කාරණා කීපයක් තමයි ප්‍රධාන වශයෙන් අරගෙන රජය බොරු කියනවායි කියන තැනට මේ විපක්ෂය විසින් නිර්මාණය කරගෙන යන්නේ. මේ කාරණා ඉදිරියට ගේන්න, ඒකට සහාය වෙන්න මාධ්‍ය කීපයකුත් රටේ ක්‍රියාත්මක වෙනවා. සෝෂල් මීඩියා සහ මේන් ස්ට්‍රීමින් මේ දෙකේම බොහෝ විට රජය බොරු කියනවායි කියන කාරණාව තහවුරු කරන්න කරුණු ඉදිරිපත් කරනවා. ඉතින් දැන් අපි බලමුකෝ ඔය කොට්ටහච්චි ඇත්තටම බොරුවක්ද කිව්වේ. මහින්දලා හොරකම් කරපු සල්ලි උගණ්ඩාවේ තියෙනවා, අපි ඒවා ගේනවා කියලා කිව්වා. දැන් මහින්දලා හොරකම් කරා, වංචා කරා, දූෂණය කරා, ජනතාවගේ බදු මුදල් මංකොල්ල කෑවා කියන එක බොරුද? එහෙම කියන්නේ නැහැ නේ. ඒක බොරුයි කියලා කවුරුත් කියන්නේ නැහැ. විපක්ෂය කියන්නේත් නැහැ. හැබැයි උගණ්ඩාවේ මේ හොරකම් කරපු සල්ලි තියනවායි කියන එක තමයි බොරුවක් බවට පත් වෙලා වගේ අපිට උනත් පේන්නේ. මොකද තාම එහෙ තියෙනවා නම් හොයාගන්න බැරි වුණානේ. ඒ කියන්නේ විපක්ෂය දන්නවා මහින්දලා හොරකම් කරපු සල්ලි තියෙන්නේ උගණ්ඩාවේ නෙවෙයි වෙන රටක කියලා. ඉතින් ඒ කට්ටියකින් ඇහුවනම් හරියටම දැනගන්න පුළුවන් මොන රටේද තියෙන්නේ කියලා. ඊළඟ කාරණාව තමයි දැන් ඔය මෑතකදී කියපු කාරණාව මේ ජනාධිපතිවරයා සුවපැතුම් පණිවිඩය යවුව නැති නිසා ජනතාවගේ මුදල් ලක්ෂ 900 ගණක් රජයට ඉතුරුනායි කියන එක. ඒකේ බොරුව කොතන තියෙන කන්ටෙන්ට් එක ඇත්තනේ. මෙහෙම සාමාන්‍යයෙන් එක SMS එකක් යවන්න 750කට ආසන්න මුදලක් වියදම් වෙනවා හරියාකාරව. ඕක විවිධ කම්පැනි අරන් තර්ඩ් පාටි ඕක දෙනවා. සාමාන්‍ය රුපියලකට දෙනවා. 1.50යි දෙකක් වෙන අවස්ථාවක් තියෙනවා. අවස්ථානුකූලව ඒකේ ගණන් වෙනස් වෙනවා. ඒ ආයතනය අනුවත් වෙනස් වෙනවා. ඉතින් සමහරක් විට යම් මුදලක් ලක්ෂ ගාණක් අපි කියමු රුපියල් ලක්ෂයක් හරි මේක අපේ මේ බදු මුදලින් යවන්නේ මේ සුබපැතුම. මොකද අපෙන් සල්ලි අරන් අපිට සුබපැතුම් යවනවා. ඉතින් ඒක නතර වෙච්ච එකෙන් යම් මුදලක් රජයට ඉතුරු වුණානේ. ඒක ඇත්තනේ. ලක්ෂ 900 ගාණයි කියන කැල්කියුලේෂන් එකේ ඒ ඉලක්කමේ යම් වැරද්දක් තියෙන්න පුළුවන්. හැබැයි කන්ටෙන්ට් එක සම්පූර්ණ ගත්තාම කොට්ටහච්චි කිව්ව කතාව ඇත්ත. නලින් හේවගේ කියපු කතාවෙත් ඇත්තක් තියෙනවා. මොකද ඩොලර් මිලියන 20ක් නෙවෙයි ඊට වැඩි ප්‍රමාණයක් තිබුණා. බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ඒ වෙනකොට තිබුණා. ජනාධිපතිවරයා පත් වෙනකොට අනුර කුමාර දිසානායක ඩොලර් බිලියන 20ක් කියන කතාවට වඩා ඇත්තටම එතකොට භාණ්ඩාගාරයේ තිබුණ මුදල් සංචිත
ඇත්තටම ආර්ථිකය හසුරවා ගන්න ප්‍රමාණවත් මදි කියන කතාව ඇත්තනේ. ඒක අපි හැමෝම දන්න ඇත්ත කතාව. ඉතින් මෙන්න මේ වගේ දේවල් ටිකක් අරගෙන තමයි ආණ්ඩුව බොරු කියනවායි කියන තැනට මේ පාර කපාගෙන යන්නේ. හැබැයි අපි බලමුකෝ මේ ආණ්ඩුව බොරු කියනවායි කියන අය කියපු බොරු ටිකක් දැන් ඔය මහින්දලාගේ කාලේ අවුරුදු දැන් 10කට 15කට විතර එහා පැත්තේ මතක ඇති මේ තෙල්ලින් හම්බුණා කියලා ලංකාවේ මම හිතන්නේ මැද පෙරදිගටත් තෙල් යවන්න පුළුවන් තැනට ලංකාව හැදෙනවා වගේ එකක් බොරුවක් කිව්ව මතක නැද්ද? එතකොට හන්දට රොකට් යවන්න චීනෙට ගිහිල්ලා ඒව ඇත්තද? ඔය අපි ඈත කියන්නේ මේ අවුරුදු 10ක විතර එහා පැත්තේ කාරණා ටිකක්. ඊට පස්සේ අපි බලමු රනිල් මහත්තයා මේ මෑතකදී කියපු කාරණාව තමයි 2048 රට සංවර්ධනය කරනවා කියලා. ඒව පිළිගත්ත අයනේ. ඒ විතරක් නෙවෙයි පහුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී විපක්ෂයේ කියපු බොරු ටික ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ආවොත් රට ලේ විලක් වෙයි කිව්වා. එතකොට මුස්ලිම් ජනතාවට තමන්ගේ ආගම කරන්න දෙන්නේ නැති වෙයි කියලා කිව්වා. ඒ තමන්ගේ සංස්කෘතික කටයුතු ඉස්සරහට කරගෙන යන්න බැරි වෙයි කියලා කිව්වා. එතකොට පන්සල් වලට දානි ලැබෙන්නේ නැති වෙයි කිව්වා. පෙරහැර කරන්න බැරි වෙයි කියලා කිව්වා. අපිට රටක් නැති වෙයි කියලා කිව්වා. මේ ඩොලරය රුපියල් 500ට 400ට 500ට යයි කියලා කිව්වා. ආයේ තෙල් පෝලිං හැදෙයි කිව්වා. ගෑස් නැති වෙයි කිව්වා. මෙව්ව ඇත්තද? දැන් අපිට මේවා ඇත්තද බොරුද කියලා දැන් අපිට හොඳටම සාක්ෂාත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. සමහර විපක්ෂයට උදව් කරන මාධ්‍ය ආයතන මතක නැද්ද? මේ කැලණි ගැඟ දෙපාය කරගෙන නයෙක් ඇවිල්ලා ඌ කොකාකෝලා බෝතලයකටත් රින් කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තද? එතකොට ඔය කොවිඩ් වසංගතේ නැතිකරන්න පැණියෙන් පුළුවන් කියලා පැණි පෙව්ව මුළු රටටම. ඒව ඇත්තද? එතකොට ගංගා වලට මුට්ටි අතෑරියා. මේ වගේ බොරු කියපු විපක්ෂයක් අද ආණ්ඩුවට කියනවා අර වගේ බොහොම පුංචි දේවල් කීපයක් අල්ලගෙන බොරු කියනවායි කියලා. ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කවුද කියලා බොහොම හොඳට තේරෙනවා. පහුගිය කාලේ රජය හොරු අල්ලනවායි කියපු එකත් බොරු කියාගෙන දැන් මේ දවස්වල යනවා. අල්ලලා නැද්ද? එතකොට පොලිස්පති හැංගුණා. ඒ විතරක් නෙවෙයි SM චන්ද්‍රසේනගේ නෝනයි එයාගේ මල්ලි දෙන්නම මේ වෙනකොට ඇතුලේ. එතකොට ඔය කැලණිය පැත්තේ ඉති මර්වින් සිල්වා දැන් ඇතුලේ. එතකොට අවුද ප්‍රසන්න රණවීර ආගියාතක් නැහැ. ඔය වගේ ඕන තරම් තියෙනවා. දැන් පටන් ගන්න තියෙනවා. හොරු අල්ලන්න පටන් ගන්න තියෙනවා. ඒව බොරු නෙවෙයි කියලාත් ඔප්පු කරලා තියෙනවා. මේ විපක්ෂය කියපු බොරු ටික මතක් කරලා දෙන්න මේ කාලේ මම හිතුවා හොඳයි කියලා. අපි මේ රජය පත් කරගෙන තියෙන්නෙත් අවුරුදු 5කට. තාම මාස 6යි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි අවස්ථාව දෙන්න ඕන රජයකට යන්න. අවුරුදු 76ක් තිස්සේ අපි බලාගෙන හිටියා මේ රට සංවර්ධනය වෙයි කියලා. දැන් ඔය ඒ අවුරුදු 76ම කිව්වෙත් මේ රට සංවර්ධනය වෙනවා කියලානේ. ඉතින් ඒකම මහ ලොකු පට්ටපල් කෙබරයක් නෙවෙයිද? ඉතින් ඒව විශ්වාස කරලා සමහරුම කියනවා මේ රජයේ බොරු කියන හරි මේවා හාස්‍යජනක දේවල්. ඉතින් ඔබට හිතන්න දෙයක් අපි ඉතුරු කරනවා. බොරුද ඇත්තද මේ කියන්නේ විපක්ෂය? ඔබ හරියට ඒක තේරුම් බේරුම් කරගන්න ඕන. මේ අය හිතන් ඉන්නේ අපිට අමතකයි කියලා.